මොකක්ද මේ අනුකලනය කියන්නේ? වීඩියෝ එක පටන් ගන්න කලින් වැදගත් දෙයක් කියන්න තියෙනවා. මේ වීඩියෝ එකේදී ඔයාලට මුලින් ඉඳන් බලාගෙන යනකොට හැමදේම පිළිවෙලකට තේරෙන්නේ නැති වෙයි. ඒකට හේතුව තමයි අනුකරණය කියන්නේ කොටස් කිහිපයක එකතුවක්. ඒ නිසා මේක එකපාරටම පිළිවෙලකට පැහැදිලි වීගෙන යන එකක් නැහැ. මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බැලුවාට පස්සේ තමයි මුල මැද සහ අග ගැළපීලා ඔයාලට මේකේ සම්පූර්ණ අර්ථය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මගේ අවකලනයේ වීඩියෝස් බලපු කෙනෙක්ට හිතෙන්න පුළුවන් අවකලනය නම් මුලින් ඉඳන් පිළිවෙලට තේරුණා. මේක එහෙම නෑ කියලා හිතෙන්න පුළුවන්. එහෙම නෙමෙයි. මේක මුලින් ඉඳන් පිළිවෙලට ඉවර වෙනකම් බලන්න. ඊට පස්සේ ඔයාලට මේක අනිවාර්යෙන්ම පැහැදිලි වෙනවා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. මේකේ තියෙන දේවල් මේකේ ගණන් සහ සමීකරණ ටික ඔයාලා කොලයක ලියාගෙන මේක බලාගෙන යන්න. අන්න එතකොට අන්තිමට කියන දේවල් එක්ක මුල දේවල් ගොඩක් පැහැදිලි වෙයි. හරි. අපි දැන් පටන් ගමු. අනුකලනය ඉගෙන ගන්න කලින් වචනයක් ඉගෙන ගන්න ඕනේ. වචනය තමයි ස්ලයිස් කියන එක. ස්ලයිස් කියලා කියන්නේ පෙත්තක් කියන එක. පෙත්තක් කියන්නේ පාන් පෙත්තක් වගේ එකක්. එතකොට මේ පෙති ඔක්කොම එකතු වුණාම තමයි මේ සම්පූර්ණ එක හැදෙන්නේ. අනුකලනයේ අදහස තියෙන්නේ අන්න ඒ වගේ එකක්. ඒ කියන්නේ යම්කිසි දිශාවකට ස්ලයිසස් එකතු කරගෙන ගියාම ඒ ස්ලයිසස් වලින් හැදෙන සම්පූර්ණ එක ලබා ගන්න පුළුවන් කියන එක තමයි අනුකලනයේ මූලික අදහස වෙන්නේ. ඒක මෙන්න මේ වගේ. දැන් මං ස්ලයිසස් එකින් එක එකතු කරගෙන යනවා. මෙන්න මේ විදිහට. අන්න එහෙම එකතු කරගෙන ගියාම මට ලැබෙනවා මෙන්න මේ වගේ මේ සම්පූර්ණ හැඩය. එතකොට ඔන්න ඕක තමයි සමින් ස්ලයිසස්. එහෙම නැත්නම් ස්ලයිසස් එකතු කිරීම කියලා කියන්නේ. අන්න ඒ වචනේ අර්ථය අනුව අපි අනුකලන ලකුණ හැටියට ලස්සන S අකුරක් ගන්නවා මෙන්න මේ විදිහට. අනුකලන ලකුණ එන්නේ සමින් ස්ලයිසස් කියන එකේ අයිඩියා එක. නැත්නම් අන්නේ අදහස අනුව තමයි ඒ S අකුර එන්නේ. මොකටද එතකොට මේ අනුකලනය පාවිච්චි කරන්නේ? මම පොඩි උදාහරණයක් දෙන්නම්. පොඩි පැහැදිලි කිරීමක්. හිතන්න මෙන්න මේ වගේ ශ්‍රිතයක් තියෙනවා. x අක්ෂයක් සහ y අක්ෂයක් එක්ක අපිට ඕනේ මෙන්න මේ ශ්‍රිතයේ මේ වර්ගඵලය හොයන්න. මෙන්න මේ වර්ගඵලය. ඔය කොළ පාටින් තියෙන වර්ගඵලය තමයි අපිට හොයාගන්න ඕනේ. හැබැයි මේක අපි දන්න සම්මත හැඩයක් නෙමෙයි. ත්‍රිකෝණාශ්‍රයක වර්ගඵලය හොයන්න අපි දන්නවා. සමචතුරාශ්‍රයක, ත්‍රිකෝණයක, වෘත්තයක අපි දන්නවා. ඒත් මේක සම්මත හැඩයක් නෙමෙයි. එතකොට මේකේ වර්ගඵලය හොයන්න අපිට පොඩි ප්‍රශ්නයක් එනවා. අන්නේ ප්‍රශ්නෙට විසඳුමක් හැටියට අපි අනුකලනය පාවිච්චි කරනවා. අනුකලනයේදී අපි කරන්නේ ස්ලයිසස් එකතු කර කර සම්පූර්ණ එක හොයනවා. එතකොට මේ මෙතනට දෙන්න පුළුවන් විසඳුමක් තමයි අපිට පුළුවන් මේ වර්ගඵලය කෑලි කෑලි වලට කඩන්න. ඒ කියන්නේ ස්ලයිසස් වලට කඩන්න. මෙන්න මේ විදිහට. දැන් මේ ස්ලයිසස් වලට කඩනවා කියලා මොකක්ද ඇත්තටම වෙන්නේ? මම මේ කරන්නේ මේ වර්ගඵලය එක හා සමාන පළලින් යුත් ඍජුකෝණාශ්‍රාකාර කොටස් වලට මේක කපනවා. හැබැයි ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් මම මේක කපන එක මේ ප්‍රස්ථාරයෙන් එළියට ගිහිල්ලා තියෙනවනේ කියලා. ඔව් ප්‍රස්ථාරයෙන් එළියට ගිහිල්ලා තියෙනවා. මම ඊට පස්සේ කියන්නම් ඇයි එහෙම එළියට ගිහිල්ලා තියෙන්නේ කියලා. හරි. මම මේක සමාන කොටස් වලට බෙදාගත්තා. මේ මැද්දේ තියෙන සුදු ඉඩ ගැන හිතන්න එපා. මොකද පැහැදිලිව පේන්න ඕන හින්දා තමයි මම ඒක එහෙම දැම්මේ. දැන් මම මේක ඍජුකෝණාශ්‍රාකාර කොටස් වලට කපා ගත්තා. මෙහෙම කපා ගත්තේ දැන් මේ ඍජුකෝණාශ්‍රාකාර කොටස් වල වර්ගඵලය හොයන්න මම දන්නවා. මොකද දිග වැඩි කිරීම පළල අපිට දිගයි පළලයි හොයාගත්තා නම් මේ කොටස් වල වර්ගඵලයන් හොයන්න පුළුවන්. ඒ හොයපු වර්ගඵලයන් ටික එකතු කරා නම් මට මේකේ වර්ගඵලය එන්න ඕනේ. හැබැයි මේ ප්‍රස්ථාරයෙන් එළියට පැනපු කොටසක් තියෙනවා. ඒ ටික තමයි මෙන්න මේ ටික. මේ කළු පාටින් ලකුණු කරලා තියෙන ටික. එතකොට මේ ටික මේ ප්‍රස්ථාරයේ වර්ගඵලයට වඩා වැඩි. එතකොට ඒක මෙතන ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපිට හරියටම අවශ්‍ය පිළිතුර මෙතනින් ලැබෙන්නේ නැහැ. එහෙනම් කෙනෙක්ට වෙන ක්‍රමයක් හිතන්නත් පුළුවන්. මේක අපි ප්‍රස්ථාරය ඇතුළට එන්න ඇන්දනම් හරි නේද කියලා වගේ. ප්‍රස්ථාරය ඇතුළට එන්න ඇන්දොත් වෙන්නේ අපි ගන්න වර්ගඵලය මීට වඩා අඩු වෙනවා. මොකද අපි අඳින්න ඕන ඍජුකෝණාශ්‍ර. නැතුව අපිට මේ වක්‍ර හැඩේ ඉතුරු වෙන්න අඳින්න බෑ. අඳින්න පුළුවන්. හැබැයි ඇන්දට අපිට ඒකේ වර්ගඵලය හොයන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නයට විසඳුමක් අපි හොයාගන්න ඕනේ. හරි. මේ ඍජුකෝණාශ්‍රයක පළල කොටසට අපි කියනවා ඩෙල්ටා x කියලා.
අපි නිකන් නමක්. ඩෙල්ටා කියන්නේ ඊට කුඩා අගයක් කියන එක. එතකොට මේ x අක්ෂය මත මේක තියෙන නිසා අපි කියනවා ඩෙල්ටා x කියලා. ඒ කියන්නේ ඊට කුඩා x අගයක් කියලා. හැබැයි මේක කුඩා x අගයක් නෙමෙයි, ටිකක් ලොකුයි. ඔයාලට පේන්න මම පැහැදිලිව මෙතන ඇදලා තියෙනවා. මෙතනදී මම මේ ශ්‍රිතය ටිකක් විශාල කරලා ශ්‍රිතයෙන් කොටසක් නැත්තම් මේ උඩ කොටස විතරක් මම මෙතනට ගත්තා. මේකේ තියෙන විදිහට මම මේ ශ්‍රිතය කොටස් තුනකට තමයි මේ බෙදලා තියෙන්නේ. එතකොට මේ එක කොටසක පළල ඩෙල්ටා x කියලා තමයි අපි ගත්තේ. ශ්‍රිතයට වඩා මේ කොටස් වලින් එන වර්ගඵලය ගොඩක් වැඩි කියලා ඔයාලට තේරෙන්න ඕනේ. ඊට පස්සේ මම මේ ශ්‍රිතයම අරගෙන මේ බෙදපු කොටස් ගාන කොටස් මෙන්න මේ විදිහට ඊට කුඩා කොටස් වලට බෙදනවා. ඒ කියන්නේ අන්තිමේදී කොටස් 28කට මම මේක බෙදා ගන්නවා. දැන් ඔයාලට පේන්න ඕනේ මේ ශ්‍රිතයට වඩා වැඩිපුර ලැබිලා තියෙන වර්ගඵලය කලින් ලැබුණට වඩා ගොඩක් අඩුයි කියලා. කලින් ලැබුණට වඩා ගොඩක් අඩුයි. එහෙම වෙලා තියෙන්නේ කොහොමද? එහෙම වෙලා තියෙන්නේ මම මේ බෙදපු කොටස් ගාන වැඩි කරපු නිසා. බෙදපු කොටස් ගාන වැඩි කරා කියන එක වෙනත් විදිහකට කිව්වොත් මම ඇත්තටම කරේ මේ ඩෙල්ටා x කුඩා කරා. ඩෙල්ටා x කියන අගය, ඩෙල්ටා x අගය කොටස් තුනකට බෙදුවම ලැබිලා තියෙන අගය යම්කිසි අගයක්. හැබැයි මම කොටස් 28කට බෙදුවම මේ එක කෑල්ලක එක කොටසක ලැබෙන එක කොටසක පළල හැටියට ලැබෙන ඩෙල්ටා x අගය ඊටමත් කුඩා වෙනවා. දැන් ඔයාලට තේරෙන්න ඕනේ මේක නිවැරදි අගයට ආසන්න වෙනවා කියලා. ඒ කියන්නේ ශ්‍රිතයේ නිවැරදි වර්ගඵලයට ආසන්න වෙනවා. හරිම උත්තරය ලැබෙන්න නම් මේ ඩෙල්ටා x බිඳුව වෙත යන්න ඕනේ. කියන්නේ ඩෙල්ටා x බිඳුව වුණාම තමයි අපිට මේකේ හරිම වර්ගඵලය ලැබෙන්නේ. ඒක තමයි මේ අනුකලනයේ අදහස වෙන්නේ. මේක ටිකක් පැහැදිලි මදි වගේ නම් එච්චර හිතන්න එපා. මේක අනුකලනය කරන්න මේ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒත් අනුකලනය කියන්නේ මොකද්ද, මොන වගේ දෙයක්ද මේකේ වෙන්නේ කියලා තේරුම් ගන්න අවශ්‍ය නම් අන්න ඒකට තමයි මම මේ ටික පැහැදිලි කරේ. හරි. අපි ඊළඟ කොටසට යමු. අපි ගන්නවා y සමානයි 5x කියලා ශ්‍රිතයක්. මේක ගත්තේ මොකටද කියලා මම ඊට පස්සේ කියන්නම්. මේ තියෙන්නේ y සමානයි 5x කියන ශ්‍රිතය x ඍණ 12 ඉඳන් ධන 12 වෙනකම් y ඍණ 40ත් ධන 40ත් අතර මෙන්න මේ ශ්‍රිතය මෙන්න මේ විදිහට තමයි මුල් ලක්ෂ්‍ය හරහා යන විදිහට අපිට ලැබෙන්නේ. මම මේ ශ්‍රිතේ ටිකක් zoom කරලා මෙන්න මේ විදිහට ගන්නවා x සහ y ගේ ධන දිශාවන් එක්ක තියෙන ශ්‍රිතේ කොටසක්. දැන් x සමානයි 4 කියන තැනින් මම පොඩි ඉරක් ඇඳ ගන්නවා. මම කිව්වා අනුකරණය අපි පාවිච්චි කරන්නේ වර්ගඵලයක් හොයන්න කියලා. එහෙනම් හිතන්න මට ඕන වෙලා තියෙනවා x සමානයි 0 සිට x සමානයි 4 දක්වා ශ්‍රිතයත් x අක්ෂයත් අතර වර්ගඵලය හොයන්න. මොකක්ද එතකොට මේ වර්ගඵලය? මේ වර්ගඵලය මෙන්න මේ වගේ ත්‍රිකෝණාකාර කොටසක් තමයි එන්නේ. එතකොට ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න ඔයගොල්ලෝ දන්නවා. අර කලින් වක්‍ර ප්‍රස්ථාරය වගේ එකක් නෙමෙයි මේක. මේක ත්‍රිකෝණයක් තියෙන්නේ. එතකොට ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න පුළුවන් ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස බෙදීම 2 කියන සමීකරණ මගින්. හරි. ආධාරකය මොකද්ද? ආධාරකය කියන්නේ බිඳුවේ ඉඳන් 4ට. එතකොට ආධාරකයේ දිග ඒකක 4යි. මේක ඍජුකෝණී ත්‍රිකෝණයක්. එහෙනම් ලම්බ උස කියන්නේ මේ y උස වෙන්න ඕනේ. y උස කියන්නේ මෙන්න මේ විදිහට ගත්තොත් ඒකක 20ක් කියලා අපිට එනවා. එහෙනම් කොහොමද මේකේ වර්ගඵලය හොයන්නේ? භාගය වැඩි කිරීම ආධාරකය ඒකක 4යි වැඩි කිරීම ලම්බ උස ඒකක 20යි. මේක සුළු කරාම අපිට එනවා ඒකක 40යි. වර්ගඵලය වර්ග ඒකක 40යි කියලා අපිට ලැබෙනවා. හරි. දැන් බලමු කොහොමද මේකට අනුකලනය එකතු වෙන්නේ කියලා. අනුකලන ලකුණ දැම්මා 5x. ඒ කියන්නේ අපිට අනුකලනය කරන්න ඕන ශ්‍රිතය. ඊට පස්සේ dx. ඒ කියන්නේ x විෂයෙන්. එහෙම නැත්නම් අනුකලනයේදී slices නැත්නම් මේ කොටස් එකතු කරගෙන යන දිශාව. ඒ කියන්නේ x අක්ෂයේ දිශාවටද y අක්ෂයේ දිශාවටද නැත්නම් වෙනත් අක්ෂයක් දිශාවටද කියන එක. ඒකට අපි කියනවා slices එකතු කරන දිශාව කියලා. ඒ වගේම තමයි ඔයාලට මතකයි නම් ඊට කලින් අවස්ථාවේදී අපි වර්ගඵලය හෙව්වේ x අක්ෂයේ බිඳුවේ සිට 4 දක්වා ප්‍රස්ථාරයත් x අක්ෂයත් අතර වර්ගඵලය තමයි අපි හෙව්වේ. එතකොට බිඳුව කියන්නේ ඒකේ පහළ සීමාව. 4 කියලා කියන්නේ ඒකේ ඉහළ සීමාව. එහෙම නැත්නම් උඩත් සීමාව. මේ සීමාවන් අපි අනුකලනයේදී භාවිතා කරන්න ඕනේ.
එතකොට මේ යටත් සීමාව කියන එක අපි මෙන්න මෙතන මේ අනුකල ලකුණෙන් පහළ මෙන්න මේ විදිහට යොදනවා. මේකට කියනවා යටත් සීමාව කියලා. ඒ වගේම මේ ඉහළ සීමාවට අපි කියනවා උඩත් සීමාව කියලා. ඒක අනුකල ලකුණේ ඉහළින් මෙන්න මේ විදිහට අපි දානවා. දැන් අපි අනුකලනය කරමු. y සමානයි 5x අපේ ශ්‍රිතය අනුකල ලකුණ දැම්මා 5x dx සීමාවන් දෙක අපි දැනට පොඩ්ඩක් අමතක කරමු. සමානයි 5 වැඩි කිරීම x වර්ගය බෙදීම 2 එකතු කිරීම c තමයි මේක අනුකලනය කරාම අපිට ලැබෙන්නේ. c කියලා කියන්නේ අනුකල නියතය. ඊළඟට වැදගත් කොටස තමයි අනුකලනය හා අවකලනය අතර සම්බන්ධය. අනුකලනය සහ අවකලනය අතර සම්බන්ධයක් තියෙනවා. අනුකලනය කියන්නේ අවකලනයේ අනිත් පැත්ත වගේ අදහසක් ඔයාලා අහලා ඇති. අනුකලනය සහ අවකලනය අතර සම්බන්ධය ඉගෙන ගන්න කලින් අවකලනය ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඉතින් අවකලනය ඉගෙන ගත්තේ නැති කෙනෙක් ඉන්නවා නම් අවකලනය 1, අවකලනය 2, අවකලනය 3 සහ අවකලනය 4 කියන වීඩියෝස් 4න් ඔයාලට අවකලනය ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ලින්ක්ස් ටික තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒ ටික බලලා අවකලනයේ තේරුම් අරගෙන අපි මෙතන ඉඳන් ඊටු ටික පටන් ගමු. මේ වීඩියෝස් බලලා මේවා තේරුම් අරගෙන හෝ අවකලනය ගැන දැනුමක් තියෙනවා නම් අපිට ඉදිරියට යන්න පුළුවන්. වැදගත් දෙයක් මම නැවතත් මතක් කරන්නම්. මේ මුලින් නම් කරගෙන ආපු දේවල් සම්පූර්ණයෙන්ම තේරෙන්නේ නැතුව ඇති. කොහොමත් මේ පැහැදිලි කිරීම හොඳටම තේරෙන්නේ මේකේ අන්තිමටම ගියාට පස්සේ. මොකද මේ හැම තැනකම මම යම් තැනකට ගෙනල්ලා නවත්තලා තියෙනවා. එහෙම කරේ ඒ දේවල් එකතු වෙන්න ඕන තැන්වලදී එකතු වෙන්න. ඉතින් හැම දෙයක්ම එකතු වෙලා මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බැලුවට පස්සේ තමයි ඔයාලට මේකේ මේ අනුකලනය ගැන මේ මොකද්ද කියන එක ගැන සම්පූර්ණ අවබෝධය ලැබෙන්නේ. ඉතින් ඒක නිසා වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඊට පස්සේ ඔයාලට මේ මුලින් ඉඳන් කියපු හැම දෙයක්ම ලස්සනට ගැලපිලා ඔයාලට තේරෙයි. දැන් මම ගන්නවා y සමානයි 5යි x වර්ග බෙදීම 2 කියලා ශ්‍රිතයක්. ඊට පස්සේ මම ඒ ශ්‍රිතය අවකලනය කරනවා. dy dx සමානයි 5 බෙදීම 2 කියන එක එළියට ගන්නවා. x වර්ගය අවකලනය කරාම අපිට එනවා 2x කියලා. මේ දෙකට මේ දෙක කපලා දාන්න පුළුවන් නැත්නම් සුළු කරන්න පුළුවන්. අපිට එනවා dy dx සමානයි 5x කියලා. දැන් අපි මුලින් ඉඳන් කරපු දේවල් ටිකක් ගලප ගන්නයි යන්නේ. මම අන්තිමට අවකලනය කරා y සමානයි 5x වර්ග බෙදීම 2 කියලා ශ්‍රිතයක්. ඒ ශ්‍රිතය තමයි මේ වම් පැත්තෙන් තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාලට මතකයි නම් අපි වර්ගඵලය හෙව්වේ y සමානයි 5x කියලා ශ්‍රිතයක. දැන් මම y සමානයි 5x වර්ග බෙදීම 2 කියන ශ්‍රිතය අවකලනය කරොත් මට එනවා 5x කියලා. මම කලින් ඒක අවකලනය කරලා පෙන්නුවා. y සමානයි 5x වර්ග බෙදීම 2 කියන එක අවකලනය කරාම අපිට ලැබුණේ 5x කියලා. ඒ වගේම ඔයාලට මතක නම් 5x කියන එක අනුකලනය කරාම අපිට ලැබුණා 5x වර්ග බෙදීම 2 එකතු කිරීම c කියලා එකක්. මෙතනදී මම එකතු කිරීම c කියන එක පොඩ්ඩක් අමතක කරා. මෙතන තියෙන අදහස තමයි ඔයාලා තේරුම් ගන්න ඕනේ මේ සම්බන්ධය. A කියන ශ්‍රිතයක් තියෙනවා. ඒ ශ්‍රිතය අවකලනය කරාම අපිට b ලැබෙනවා නම් b කියන ශ්‍රිතය අනුකලනය කළාම අපිට නැවතත් a ලැබෙන්න ඕනේ. ඕක තමයි මේ අවකලනය සහ අනුකලනය අතර තියෙන සම්බන්ධය. a කියන ශ්‍රිතයක් අවකලනය කරාම අපිට b කියන ශ්‍රිතයක් ලැබෙනවා නම් b කියන ශ්‍රිතය අනුකලනය කරාම නැවතත් අපිට a ලැබෙන්න ඕනේ. දැන් බලමු එකතු කිරීම c කියලා කියන්නේ මොකක්ද කියලා. අපි ගමු y සමානයි 5x වර්ග බෙදීම 2 කියන ශ්‍රිතය. ඒ ශ්‍රිතය මම අවකලනය කරනවා. එතකොට මට ලැබෙන්න ඕනේ උත්තරේ තමයි 5x කියන එක. මම තවත් ශ්‍රිතයක් ගන්නවා y සමානයි 5x වර්ග බෙදීම 2 එකතු කිරීම 10 කියලා. මම ඒකත් දැන් අවකලනය කරනවා. එතකොට මොකද්ද ලැබෙන්න ඕනේ? 5x වර්ගය බෙදීම 2 එකතු කිරීම 10. ශ්‍රිත දෙකක එකතුවක් තියෙන්නේ. එහෙනම් වෙන වෙනම අවකලනය කරන්න පුළුවන්. 5x වර්ග බෙදීම 2 කියන එක අවකලනය කරාම අපිට එන්න ඕනේ 5x. ඒ වගේම එකතු කිරීම 10 අවකලනය කරාම අපිට ලැබෙන්න ඕනේ 0යි. එහෙනම් අන්තිම උත්තරේ වෙන්නේ 5x වර්ග බෙදීම 2 එකතු කිරීම 10 අවකලනය කරාම අවසාන උත්තරේ ලැබෙන්නේ 5x කියලාම තමයි.
මේ ශ්‍රිතය බලන්න 5x වර්ග බෙදීම 2 අඩු කිරීම 50. නැත්නම් ඍණ 50. මෙතනත් අපිට ලැබෙන්න ඕන උත්තරය 5xම තමයි. මෙතනදී ඔයාලට පේනවද ශ්‍රිත කිහිපයකින් ශ්‍රිත කිහිපයක් අවකලනය කරාම අපිට එකම උත්තරේ ලැබිලා තියෙනවා. මං කලින් අවස්ථාවේදී පෙන්වුවා වගේ අවකලනය සහ අනුකලනය අතර සම්බන්ධය තියෙන්නේ A කියන ශ්‍රිතයක් අවකලනය කරාම අපිට B ලැබෙනවා නම් B කියන ශ්‍රිතය අනුකලනය කළාම A ලැබෙන්න ඕන කියන එක. එතකොට හැබැයි මෙතනදී 5x කියන උත්තරේ අපිට ලැබිලා තියෙනවා ශ්‍රිත කිහිපයක් අවකලනය කළාම. එහෙමනම් අපිට කියන්න විදිහක් නැහැ මේ ශ්‍රිතය අවකලනය කරාම තමයි මේක ලැබිලා තියෙන්නේ කියලා. එහෙනම් අපිට මෙතන බැලුවොත් මේ හැඩයක් නැත්තම් තේරුම් ගන්න පුළුවන් දේ තමයි 5x වර්ග බෙදීම 2 එකතු කිරීම 10 5x වර්ග බෙදීම 2 අඩු කිරීම 50. මෙතනදී නියතයක් තමයි එකතු වෙලා තියෙන්නේ. 5x වර්ග බෙදීම 2 එකතු කිරීම 10 කියන්නේ ධන නියතයක් එකතු වෙලා තියෙනවා. ඍණ 50 කියන අවස්ථාවේදී ඍණ නියතයක් එකතු වෙලා තියෙනවා. එහෙනම් මේ ඔක්කොටම පොදුවේ අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. y සමානයි 5x වර්ග බෙදීම 2 එකතු කිරීම c කියලා. අන්න ඒක තමයි අපි මේ c කියලා දාන්නේ. එතකොට c වලින් නියෝජනය වෙන්නේ නියතයක් කියන එක. එතකොට මේ සියලුම නියතයන් නියෝජනය කිරීමට තමයි අපි මේ c කියන එක දාන්නේ. දැන් 5x වර්ග බෙදීම 2 එකතු කිරීම c c සමානයි බිංදුව වෙලාවට අපිට ලැබෙනවා 5x වර්ග බෙදීම 2 කියලා. දැන් ඔයාලට පැහැදිලිද මේ c කියන්න එක මොකද්ද? ඇයි මේ c දාන්නේ කියලා? එතකොට මේ c කියන නියතය යොදන්නේ මේ පොදුවේ මේ සියලුම අවස්ථාවන් නියෝජනය කරන්න. මෙච්චර වෙලා අපි කතා කරේ අවකලනය සහ අනුකලනය අතර සම්බන්ධය. ඒ වගේම c කියන්නේ මොකද්ද? නැත්නම් අනුකල නියතය කියන්නේ මොකද්ද කියන එක ගැන තමයි අපි කතා කරේ. අපි නැවතත් පාඩමට එමු. අපි කර හිටියේ ප්‍රස්ථාරයක වර්ගඵලය හෙව්වා. ප්‍රස්ථාරය තමයි y සමානයි 5x x සමානයි 0 ඉඳන් x සමානයි 4 වෙනකන් ප්‍රස්ථාරය සහ x අක්ෂය අතර වර්ගඵලය තමයි අපිට හොයන්න ඕන උනේ. අපේ පළවෙනි ක්‍රමයට අනුව ඒ කියන්නේ ත්‍රිකෝණයක වර්ගඵලය සෙවීම කියන ක්‍රමයෙන් මේකේ වර්ගඵලය හොයාගත්තා වර්ග එකක 40යි කියලා. දැන් අපි බලමු අනුකලනයෙන් කොහොමද මේකේ වර්ගඵලය හොයන්නේ කියලා. අනුකලනය කරනවා 5x x සමානයි 0 ඉඳන් x සමානයි 4 වෙනකන්. ඒ කියන්නේ යටත් සීමාව 0යි උඩත් සීමාව 4යි. අපිට උත්තරේ එනවා 5 වැඩි කිරීම x වර්ග බෙදීම 2 එකතු කිරීම c කියලා. මෙතනදී අපි කොහොමද මේ සීමාවන් මේ උත්තරයට ආදේශ කරන්නේ? අන්න ඒක තමයි මෙතනින් කියලා දෙන්නේ. සීමාවන් ආදේශ කරද්දී උඩත් සීමාව කියලා මම එකක් කිව්වනේ. උඩත් සීමාව මුලින්ම මේ x වලට ආදේශ කරලා අපි ඒක ලියා ගන්නවා. 5 වැඩි කිරීම x වලට අපි ආදේශ කරනවා උඩත් සීමාව 4. එතකොට 4 වර්ගය බෙදීම 2 එකතු කිරීම c. c කියන්නේ නියතයක්. අපි ඒක හැම තියාගන්නවා. අපි c ව දන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අඩු කරනවා මේ යටත් සීමාව මේ x වලට ආදේශ කරලා. හරි. 5 වැඩි කිරීම යටත් සීමාව කියන්නේ x වලට 0යි. 0 වර්ගය බෙදීම 2 එකතු කිරීම c. ඊට පස්සේ අපි මේක සුළු කරනවා. මේක සුළු කරාම එනවා 4 වර්ගය 16යි. 16 වරක් 5 80යි. 80 බෙදීම 2 40යි. 40 එකතු කිරීම c කියලා පළවෙනි වරහණ ඇතුළට අපිට එනවා. දෙවෙනි වරහණ ගත්තොත් 5 වැඩි කිරීම 0 වර්ගයේ 0යි. 5 වැඩි කිරීම 0 ආයිත් 0යි. 0 බෙදීම 2 0 බෙදීම ඕනෑම සංඛ්‍යාව උත්තරේ 0යි. 0 එකතු කිරීම c කියලා අපිට දෙවෙනි වරහණට එනවා. දැන් මේකේ වරහන් ඉවත් කරාම අපිට එනවා 40 එකතු කිරීම c අඩු කිරීම c කියලා. දැන් c ට c කැපිලා යනවා. ඒ කියන්නේ එකතු කිරීම c අඩු කිරීම c සුළු වෙනවා. අන්තිමට අපිට 40යි කියලා එනවා. දැන් ඔයාලට මෙතනදී පැහැදිලි වෙන්න ඕනේ අනුකලනයෙන් ලැබෙන උත්තරයයි වර්ගඵලයේ හෙව්වම ලැබෙන උත්තරයයි දෙකම එක සමානයි කියලා. දැන් මම මේ ඔප්පු කරලා පෙන්නුවේ අනුකලනයේ මගින් අපිට ශ්‍රිතයක වර්ගඵලය හොයන්න පුළුවන් කියලා. එතකොට මේක අනුකලනයේ එක භාවිතයක්. දැන් අර මුල ඉඳන් තිබ්බ ප්‍රශ්න ඒ හැම දෙයක්ම ගැලපිලා ඔයාලට පැහැදිලිව තේරෙන්න ඕනේ මේක මොකක්ද කියලා. එහෙම පැහැදිලි වෙන්නේ නැත්නම් මේ වීඩියෝ එක ආයෙත් මුල ඉඳන් බලන්න. එතකොට මේ අන්තිම වෙනකන් ඔයාලා ගත්ත දැනුමත් එක්ක මුලදී සමහර තැන්වලදී නවත්තපු දේවල් ඔයාලට පැහැදිලි වෙයි. මේක ලියාගෙන පැහැදිලිව බැලුවොත් අනිවාර්යයෙන්ම තේරෙන්න ඕනේ.
වැදගත් දේවල් හැටියට කියන්න තියෙන්නේ ගැටලු මොන හරි තියෙනවා නම් කමෙන්ට් කරන්න අපි ඒ ගැන කතා කරමු. වීඩියෝ එක අවබෝධයෙන් බලන්න. මුලින් ඉඳන් පැහැදිලිව අවබෝධයෙන් බලන්න. මේ ටික ලියාගන්න. එතකොට ඔයාලට මේක අනිවාර්යයෙන්ම පැහැදිලි වෙන්න ඕනේ. අවකලනය ගැන අවබෝධයක් නැත්නම් ඇත්තටම මේක මෙතනින් එහාට තේරෙන එකකුත් නැහැ. මේක පැහැදිලි වෙන්නෙත් නැහැ. ඒ නිසා අවකලනය අනිවාර්යෙන් බලන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් ටික තියෙනවා. ඒ ටික බැලුවොත් ඔයාලට පැහැදිලි වෙයි. අනුකලනය කරන්නේ කොහොමද සහ අනුකලනයේ තියරි ඊළඟ වීඩියෝ එකකින් අපි කතා කරමු. එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. Thank you.